බබාට කෑම කවන වෙලාවට ඔයාගේ ගෙදරත් ලොකු යුද්ධයක් වගේද. මේ වීඩියෝ එකෙන් අපි බලමු එහෙම වෙන්නේ ඇයි කියලා. පොඩ්ඩක් හොඳට මතක් කරලා බලන්න. ඔයාගේ පුංචි පොඩ්ඩට කෑම කවන වෙලාවට එයාට හරිම බලහත්කාරයෙන්, එයාගේ අකමැත්තෙන් මහන්සි වෙලා ලොකු යුද්ධයක් අල්ලලා මුළු ගෙදරම පෙරලලා නේද කවන්නේ. අන්න ඒ වෙලාවට මෙන්න මේ පරවෙච්ච, තැලිච්ච, පොඩි වෙච්ච මල වගේ ඔයාගේ පුංචි පොඩ්ඩගේ හිතත් තැලෙනවා, හැකිලෙනවා, පොඩි වෙනවා. ඒ වෙලාවට එයාට කෑම ගැන තියෙන්නේ ලොකු බයක්. හැබැයි මෙහෙමයි. ඔයාගේ පුංචි පොඩ්ඩට කෑම කවන වෙලාවට හරිම සතුටින් hina වෙලා එයා එක්ක කතා කර කර එයාට සින්දුවක් කියලා එයාට කතන්දරයක් කිය කෑම කවනවා නම් අන්න ඒ වෙලාවට එයාගේ මොලේ තියෙන සතුට නිෂ්පාදනය කරන හෝමෝනේ ශ්‍රාවය වෙන එක වැඩි වෙනවා. අන්න ඒ නිසා එයාත් මේ ලස්සනට පිපුණු මල වගේ හරිම ආසාවෙන් කෑම කන්න පටන් ගන්නවා. මේක මමගේ ෆීල් ප්‍රැක්ටිකල් එකේදී දැකපු තවත් දෙයක්. පුංචි බබාලා හරිම ආසාවෙන් වැඩිපුර කනවා අම්මා ගොඩක් සතුටින් ඉන්න වෙලාවට. අන්න ඒ නිසා ඔයා මේක හොඳට මතක තියාගන්න. කෑම කවන වෙලාව කියලා කියන්නේ පුංචි පොඩ්ඩගේ බඩ පුරවන වෙලාව විතරක් නෙවෙයි. ඒක අම්මගේ පුංචි පොඩ්ඩගේ බැඳීම තවත් වැඩි කරන වෙලාව. ඉතින් හෙටින් පටන් ගන්න අලුත් සතියේ ඉඳන් කෑම වෙලාව ගෙදර යුද්ධයක් තියෙන වෙලාවක් නැතුව ගෙදර තියෙන ආදරණීයම වෙලාව කරගන්න කියලා ආදරණීය අම්මලාගෙන් මං ඉල්ලනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ප්‍රායෝගික වීඩියෝ එකකින් හම් වෙනකල් මම and Mini with සමරු ෆලෝ කරලා තියාගන්න. මේ වීඩියෝ එක වටිනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.